මම ආපස්සට කෙටියෙන් ඕද නැද්ද? නෑ. ඔබතුමා කිව්ව දෙයට පැහැදිලි උත්තරයක් දෙන්න. මගේ යුතුයකමක් තමයි අගමැතිනිය හැටියට මේ කරන අద్භූත චෝදනාවලටත් පිළිතුරු දෙන්න. ඒ නිසා විවාද කරන්න ඕන විදිය ගැන මට උගන්වන්න එන්න ඕනේ නැහැ කවුරුවත්. බොහොම ස්තුතියි. සමහර විට අද ඔය රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයේ මිනිත්තු දෙකක ක්ලිප් එකකට නේ ඔය කෑ ගහන්නේ. අනේ එච්චරයි ඔය තියෙන්නේ. මම මේ මාධ්‍ය අපේ මාධ්‍ය ඇමති නෑ. ඕනනම් අපි වෙලාවක් අරන් දෙන්නම්. ඕන තරම් ඇවිල්ලා කෑ ගහන්න. හරි ටෙලිවිෂන් එකේ හරි මාධ්‍ය මොකක් හරි ඇවිල්ලා ටිකක් කියවන්න ඔච්චර අමාරුවක් තියෙනවා නම් ඒකට අපි වෙලාව දෙන්නම්. මන්ත්‍රීවරු අමාත්‍යාංශ වලට ගිහිල්ලා තග දාපු කාලයක් තිබ්බා. ඒක අපි අවසන් කරලා තියෙන්නේ. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමිය. මං මේ පාර්ලිමේන්තුවේ ඇත්තටම මේ පාර්ලිමේන්තුව රැස් වුණ දවසේ ඉඳන්ම මම කල්පනා කරේ මේ විපක්ෂයේ කාර්යභාරය මොකක්ද කියලා. සහ මේ විපක්ෂය මොන අරමුණකින් කතා කරනවද මොකක්ද ඒගොල්ලොන්ගේ සැලැස්ම කියලා තේරුම් ගන්න මම උත්සාහ කරා. මම හිතන්නේ අද ඉතාමත්ම පැහැදිලි මොකක්ද කියලා. අද මේ විපක්ෂය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙන්නේ මම හිතන්නේ අපේ ජනතාවට කොමඩි සපයන්න. මොකෝ කිසිම තේරුමක් ඇති කිසිම බරපතලක් නැති කිසිම කරුණක් නැතුව ඔහේ අර කියවන්නම් වාලේ ඔහේ කෑ ගහනවා කටේ හයියක් තියෙන පළියට මෙතන මේ පාර්ලිමේන්තුවේ තියෙන ගරුත්වයවත් පාර්ලිමේන්තුව මොකක් වෙනුවෙන්ද පාර්ලිමේන්තුව විවාදයක් මොකක් වෙනුවෙන්ද තියෙන්නේ කියලාවත් තේරුම් ගන්න බැරි නිකං ඔහේ කටට එන දේවල් කියන විපක්ෂයක් බවට පත් වෙලා තියෙන එක ගැන ඇත්තටම අපි කනගාටු වෙනවා. හරියට මතයක්වත් දරන්න බෑ. මේ Tamanට කරගන්න බැරි වෙච්ච දේ සිදු වෙමින් තියෙන එක දැක ගන්න බැරුව ඒක දරා ගන්න බැරි වේදනාව තමයි අපිට ඔය පැත්තෙන් ඇහෙන්නේ. ඒක හරිම අවාසනාවන්තයි. මොකද නිකම් මේ මතු පිටින් කිව්වට අපිත් කැමති මේ රට හොඳ තැනකට එනවට අපිත් කැමති රට වෙනස් වෙනවට කිව්වට වැඩක් නැහැ. ඒක ඔබතුමියලගේ වචන වලින් පෙන්නන්න, ಕ್ರಿಯಾවෙන් පෙන්නන්න. මෙතන හැසිරෙන විදියෙන් පෙන්නන්න. ඒක කරගන්න බැරි නම් නිකං අර කැත්තට බැනගෙන කියලා කුණුහරුප කියාගෙන ඇවිල්ලා අන්තිමට කිව්වම නෑ අපි රටට හොඳ දෙයක් වෙනවා නම් අපිත් කැමති අපිත් ඒකට සහයෝගය දක්වන්න මොකද්ද මේ බොරුනේ. අනිත් එක ගරු සභාපතිතුමියනි මෙහෙමයි මං කියන්නේ අපේ රටේ ගුරුවරුන් දනගස්සපු ඉතිහාසයක් තියෙනවා. ගුරුවරුන් දනගස්සපු ඉතිහාසයක් තියෙනවා. හරි ඉස්කෝල වලට තමන් තෝරපු ගුරුවරුන් දාගන්න ඇමතිවරුන් මන්ත්‍රීවරු අමාත්‍යාංශ වලට ගිහිල්ලා තග දාපු කාලයක් තිබ්බා. ළමයින්ව ඉස්කෝලේ දාන්න ලියුම් යැවීම ප්‍රධාන වගකීමක් හැටියට දැකපු එහෙම හිතපු යුගයක් තිබ්බා. ඒක අපි අවසන් කරලා තියෙන්නේ. එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ තව දුරටත්. එහෙම එහෙම අපි ගුරුවරුන්ට අපහාස කරලා ගුරුවරුන්ව දනගස්සන ඒ යුගය අපි අවසන් කරලා තියෙන්නේ. ගුරුවරුන්ට වැඩ කරන්න පුළුවන් නිදහසේ ස්වාධීනව වැඩ කරන්න පුළුවන් පරිසරයක් අපි පාසල් තුල ගොඩනගමින් යන්නේ. ඉතින් එවැනි දේවල් කරපු අය මේ මෙතන ඇවිල්ලා යටිගිරියෙන් කෑ ගැහුවට මේ ව්‍යාපෘතියවත් මේ ආණ්ඩුව මේ ක්‍රියාත්මක කරමින් යන දේවල්වත් ඔවුන්ට නවත්තන්න බෑ. ඒවට ඒ විදියට මැදිහත් වෙලා මේවා කරන්න පුළුවන්. මම දන්නේ ඇත්තටම මොකද්ද එකෙන් ඔවුන්ගේ අරමුණ මොකද්ද කියලාවත් මට තේරෙන්නේ නැහැ. සමහර විට අද ඔය රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයේ මිනිත්තු දෙකක ක්ලිප් එකකට නේ ඔය කෑ ගහන්නේ. අනේ එච්චරයි ඔය තියෙන්නේ. මම මේ අපේ මාධ්‍ය ඇමති නෑ. ඕනනම් අපි වෙලාවක් අරන් දෙන්නම්. ඕන තරම් ඇවිල්ලා කෑ ගහන්න. හරි ටෙලිවිෂන් එකේ හරි මාධ්‍ය මොකක් හරි ඇවිල්ලා ටිකක් කියවන්න ඔච්චර අමාරුවක් තියෙනවා නම් ඒකට අපි වෙලාව දෙන්නම්. මෙතන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කාලේ නාස්ති කරන්න එපා. පාර්ලිමේන්තුවේ තියෙන මේ
මේ මොකක් හරි මෙතන අපිට ගරුත්වයක් තියෙනවා නම් පාර්ලිමේන්තුව තුල අපි ජනතාව බලාපොරොත්තු වෙන ගුණාත්මක දෙයක් තියෙනවා නම් ඒක විනාශ කරන්න එපා. මේ අද හවස නිවුස් එකේ මිනිත්තු දෙකක ක්ලිප් එකක් ගන්න. එහෙම නැත්නම් සමාජ මාධ්‍යයේ හිට්ස් ටිකක් ගන්න. මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න එපා කියන ඉල්ලීම මම කරන්න කැමති ගරු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමිය මම මෙතන බඩ වෙලා බලා ඉන්නේ ඔබතුමිය මේ අපිට මේ රටට ක්ලීන් ශ්‍රී ලංකා කන්සෙප්ට් සම්බන්ධව පැහැදිලි කිරීමක් ලබා දෙයිද කියලා බලා ඉන්නේ. ඔබතුමිය තවමත් පුන අර මන්ත්‍රීවරයාගේ කතාවට උත්තර දීගෙන ඉන්නවා. කරුණාකරලා අපිට කන්සෙප්ට් එක පැහැදිලි කරලා දෙන්න. ඒකෙන් බලා ඉන්නේ ඒක තමයි. ගරු මන්ත්‍රීතුමා විවාදයක් කියන්නේ පිළිතුරු දෙන්න ඕනේ. විවාදයක් තුළ පිළිතුරු දෙන්න ඕනේ. එන අද්භූත චෝදනාවලට පිළිතුරු දෙන්නත් ඕනේ. ඒ පිළිතුරු දෙනකොට ඔබතුමන්ලාට රිදෙනවා නම් ඒකට මට කරන්න දෙයක් නෑ. නමුත් මගේ යුතුයකමක් තමයි අගමැතිනිය හැටියට මේ කරන අද්භූත චෝදනාවලට පිළිතුරු දෙන්න. ඒ නිසා විවාද කරන්න ඕන විදිය ගැන මට උගන්වන්න එන්න ඕනේ නෑ කවුරුවත්. බොහොම ස්තුතියි. හරි මෙතන පොයින්ට් ඔෆ් ඕඩර් නැත්තම් මගේ කතාව කරගෙන යන්න දෙන්න ගරු සභාපතිතුමිය. පස්සේ ලොබියකට මගේ කාලෙන් නම් දෙන්න එපා ගරු සභාපතිතුමිය. හරි ගරු සභාපතිතුමිය මෙතනින් යෝජනා වෙනවා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හරියේ අත අපිට මෙතන ඩ්‍රග් මද්‍රව්‍ය වලට එරෙහි කරන ව්‍යාපාරය වලට අර පිලිපීනයේ උදාහරණය ගන්න කියලාත් යෝජනා වුණා. ගිහිලා මිනිස්සුන්ව මූද ගිහිලා මරලා දාන්න කියලා. මන් දන්නේ ඒ වගේ අපේ ආණ්ඩුවේ නම් එහෙම අනීතික විදියට කරන්න කිසිම අපිට හේතුවක් නැහැ. අනිත් එක්ක ගරු අගමැතිතුමිය විනාඩි දෙකක් සභාපතිතුමා අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් නීතිය ආධිපත්‍ය ගරු කරන රටක් නීතිය ආධිපත්‍ය නැවත වතාවක් මේ රට තුල ස්ථාපිත කරන්න උත්සාහ කරන රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට එහෙම නිකන් මේ අපි නීතිය ඒ විදියට පාවිච්චි අපිට අවශ්‍ය විදියට බලය පාවිච්චි කරමින් මිනිස්සු මූද දාලා මරණ සිරිතක් අපේ නෑ. එහෙම යුගයක් තිබ්බා. එහෙම යුගයක් තිබ්බා. එක්නෑලිගොඩ රිචඩ් ඩිසෝයිසලා ඉඳන්ම ලසන්ත වික්‍රමතුංගලා ඉඳන්ම තමන්ට ත්‍රිකුණාමලේ ස්ටුඩන්ට්ස්ලා 11 දෙනා අපිට කියන්න පුළුවන්. එහෙම යුගයක් පහු කළා අපි ඇවිල්ලා තියෙන්නේ. නීතිය අතට අරගෙන ඕන විදියට තමන්ගේ බලය පාවිච්චි කරලා මේ රටේ නීතියවත් ව්‍යවස්ථාවත් 7-5කට ගණන් ගත්තු නැති යුගයක් අපි ඉවර කළා මේ ආණ්ඩුව පත් කරගත්තේ. ඒ නිසා අපි ඒක ක්ලීන් කළා මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමා ඇහුවා මොකද්ද ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ කියලා. අන්න ඒ දේශපාලන වෙනස ගරු මන්ත්‍රීතුමා. අන්න ඒ විදියට නීතිය ඒ විදියට ගණන් ගන්න නැති ව්‍යවස්ථාව ගණන් ගන්න නැති ව්‍යවස්ථාවට පයින් ගහන මන්ත්‍රීවරු ඇමතිවරු Tamanට ඕන විදියට හැසිරෙන අන්න ඒ යුගය අවසන් කරන ක්ලීන් කරන එක තමයි ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ තියෙන මූලික අදහස. ඒක තමයි අපි කරන්නේ. ඒක වෙමින් පවතිනවා. ඒක ඔබතුමන්ලට දරා ගන්න බැරි වේදනාව ඒක අපිට තේරෙනවා. හැබැයි ඒක ඇවිල්ලා මෙතන පාර්ලිමේන්තු විවාදය තුල මේ විදියට හැසිරෙනවා නම් මං කියන්නේ එහෙනම් ඔබතුමන්ලට සදාචාරාත්මක අයිතියක් නැහැ. තව දුරටත් කියන්න ඔබත් මේ වෙනස වෙනුවෙන් පෙනී ඉන්නවා. ඔබත් මේ රටට ආදරෙයි ඔබත් මේ වෙනුවෙන් වැඩ කරන්න අවශ්‍යයි. හොඳ දේවල් එක්ක අපිත් එක්ක එකඟ වෙනවා කියන එක කියන්න මං හිතන්නේ අයිතියක් තියනවා කියලා. ඒක ඕනනම් අවශ්‍ය නම් ඔබේ ක්‍රියාවෙන් අඩුම තරමේ මේ පාර්ලිමේන්තුව තුල හැසිරීමෙන් පෙන්눔 කරන්න කියලා මම මුලින්ම ඉල්ලා සිටිනවා. කාලය ලබා දීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතියි ගරු සභාපතිතුමිය.